කන්‍යා ලග්න හිමි ඔබ විශේෂයෙන්ම ධෛර්යයෙන් කටයුතු කරන කාල සීමාවක් බවට මේ ඉදිරි සති තුන සහ මේ යන කාල සීමාව පත් වෙනවා. නමුත් ඔබට ටිකක් තීරණාත්මක කාලයක් තමයි මේ ගෙවෙන්නේ. විශේෂයෙන්ම ඔබ කල්පනා කර ගන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. පළවෙනිම කාරණාව තමයි ඔබ විශේෂයෙන්ම ඔබට ධෛර්යයෙන් ආත්ම විශ්වාසයෙන් යුතුව මේ කාල සීමාව වැඩ කටයුතු කළත් විශේෂයෙන්ම මේ යන දවස් කීපය සහ ඉදිරි සති දෙකක කාලය ඔබ පොඩ්ඩක් ඔබේ රැකියාව සහ විවාහය සම්බන්ධව තීරණ ගන්නකොට ටිකක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. විශේෂයෙන්ම තමන්ගේ හිතට ආපු පළියට ඒ වේගයට ඔබ වැඩ කටයුතු කරන්න යන්න එපා. ඒ වගේම ටිකක් වෙනතට වඩා ටිකක් කෝපකාරී තත්ත්වය, ඒ වගේම හදිසි කෝපය මේ දින තුල මේ ගත වෙන දින කීපය තුල සහ ඉදිරි සති දෙක තුල ඔබට ඇති වෙන්න පුළුවන්. නමුත් කන්‍යා ලග්න හිමියනි ඔබ හොඳ ආත්ම විශ්වාසයක් යුතුව ධෛර්යයෙන් යුතුව මේ කාල සීමාව වැඩ කරනකොට ඔබට දියුණු වෙන්න පුළුවන් වුණත් ඔබට යම්කිසි ආකාරයක ප්‍රශ්න ගැටලු විශේෂයෙන්ම විවාහය සහ ඔබේ රැකියාව තුල විශේෂයෙන්ම අවට ඉන්න අයත් එක්ක පොඩ්ඩක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ඔබ මතක තියාගන්න මේ යන කාල සීමාව සහ ඉදිරි සති දෙක තුල ඔබ පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම හිතට ආපු පළියට ඒ වගේම හදිසියේ දේවල් කරන්න යන්න එපා. හදිසියේ ඔබ තීරණ ගන්න එපා. විශේෂයෙන්ම විවාහය සහ ඔබේ රැකියාව සම්බන්ධව කරුණු කාරණාවලදී මේ යන කාල සීමාව පහුගිය 2025 මාර්තු මාසයේ 29 වෙනිදා ඉඳලා මේ දක්වා යම්කිසි ආකාරයකට කන්‍යා ලග්න හිමියන්ට විශේෂයෙන්ම විවාහය කියන කාරණාවේදී සහ පොරොන්දු දීමේදී ඒ වගේම යම් සමිති සමාගම් පැවැත්වීමේදී පොඩ ප්‍රශ්න එන කාල සීමාවක් බවට පත් වෙනවා. එතකොට විශේෂයෙන්ම ඒක සිද්ධ වෙන්නේ සෙනසුරුගේ බලපෑමත් එක්ක. කොහොම නමුත් මේ යන කාල සීමාවේ තත්ත්වය ටිකක් වැඩි. ඒ නිසා ඔබ ටිකක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන ඉදිරි සති දෙක තුල සහ මේ යන දවස් කිහිපය තුල. එතකොට කන්‍යා ලග්න හිමියනි ඔබට ඉදිරි සති දෙක තුල යම්කිසි ආකාරයකට රැකියාවේ පොඩ්ඩක් ඉරිසියාකාරව ටිකක් හතුරු කරදර ටිකක් වැඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට ඒ තැනදීත් ඔබ පොඩ්ඩක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන ඉදිරි සති දෙක තුල. මෙන්න මේ කියන කාරණා දෙක ඔබ හොඳට මතක තියාගන්න. විවාහයේදී ඔබ ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන ඉදිරි සති දෙක. ඒ වගේම රැකියාවේදී. කොහොම නමුත් ඔබට සමස්තයක් වශයෙන් ඔන්න ඔය කරුණු කාරණා දෙක සහ ඔය තැන් දෙකෙන් එන ප්‍රශ්න වළක්වා ගන්න පුළුවන් නම් ඉදිරි සති දෙක තුල ඔබේ ඉදිරි කාල සීමාව යහපත් වෙනවා කන්‍යා ලග්න හිමියනි. ඔබට ඉදිරි සති දෙකෙන් පසුව ටිකක් යහපත් කාලයක් උදා වෙනවා. නමුත් ඔබ ටිකක් ඉවසීමෙන් වැඩ කටයුතු කරන්න ඕන ඒත් ටික කාල සීමාවක් යනකම්. එතකොට මෙන්න මේ කියන දේවල් ඔබ මතක තියාගෙන වැඩ කටයුතු කරනවා නම් ඉදිරි සති දෙක සහ ඉන් පසුවට ඔබට යහපත් කාල සීමාවක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි ඔබ මතක තියාගන්න මේ කාල සීමාව විශේෂයෙන්ම හොඳයි. ඔබ උසස් අධ්‍යාපනය ලබනවා නම් ඔබට ඉතාමත් හොඳ කාල සීමාවක් යන්නේ. ධෛර්යයෙන් වෙනදට වඩා තමන්ගේ අරමුණු හිතට අරගෙන මොන ප්‍රශ්නයාවත් කන්‍යා ලග්න හිමියන් ඒ වගේ හිතන්නේ නැතුව වැඩ කටයුතු කරන කාල සීමාවක්. ඒ වගේම තමයි වෙනදට වඩා ශක්තිමත්ව තමාගේ ගැන ආඩම්බරයකින් යුතුව ආත්ම විශ්වාසයකින් යුතුව කන්‍යා ලග්න හිමියන් වැඩ කටයුතු කරන කාල සීමාවක් බවට මේ කාල සීමාව සහ ඉදිරි සති කිහිපය පත් වෙනවා. එතකොට ඒ තුලින් යහපත් දියුණුවක් ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. කොහොම නමුත් කන්‍යා ලග්න හිමියනි මේ කියපු දේවල් මතක තියාගන්න. මේ කියපු දේවල් වලින් ඔබ ඉදිරි සති දෙක තුල යම්කිසි ප්‍රයෝජනයක් ලබා ගන්න. එන ඔබට ඔබගේ ජනපත්‍රය පරීක්ෂා කරගන්න ඕන අපිට කතා කරලා ඔබේ ජනපත්‍රය පරීක්ෂා කරගන්නත් පුළුවන්. එහෙනම් ඔබ සියලු දෙනාටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.